සුබ දවසක් හැමෝටම. අද මම පෙන්වන්නේ මගේ නයිමිරිස් වගාව. ඉතින් අපි බලමු කොහොමද නයිමිරිස් වගාවක් කරන්න කියලා සහ කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනෙකුට ඒ ගැන අදහසක් ගන්න කියලා. ඇත්ත වශයෙන්ම ගත්තම නයිමිරිස් වගාව කියන්නේ හොඳ ආදායමක් උපයන්න පුළුවන් ව්‍යාපාරයක්. ඉතින් මම පැල 100ක වගාවක් දාලා තමයි ආරම්භ කරලා ඒකින් ගත්ත අත්දැකීමත් එක්ක තමයි පැල 400ක් දක්වා මේක වර්ධනය කරේ. ඉතින් දැන් අපිට බලන්න පුළුවන් භූමිය සකසා ගන්නේ කොහොමද කියලා. මුල් ඉවත් නොකළහොත් වර්ගාඩි 100ක පමණ භූමි ප්‍රමාණයක් අපතේ යෑම සිදු වෙනවා. එම නිසා ගල් මුල් ආදී අනවශ්‍ය දෑ ඉවත් කර ගැනීම සහ භූමිය සමතල කර ගැනීම සිදු කරනවා. දැන් මේ ඔබට පෙනෙන්නේ එලෙස සකසාගත් භූමිය සහ සෙවන දැල් සපයන ආකාරයයි. මේ සඳහා 150ක සෙවන දැල් භාවිතා කරන අතර භූමියට පොලිතීන් දැමීමට පෙර එම සෙවන දැල් අවශ්‍ය පරිදි සකසා ගත යුතුය. එමගින් භූමියේ අතුරන ලද පොලිතීනය හානි වීම වළක්වා ගන්න පුළුවන්. බිමට පොලිතීන් දැමීම මගින් වල් මර්ධනය සහ පොළවෙන් මතුවන රසායනික අම්ල වැනි දෑ මගින් නයිමිරිස් පැලට වන හානිය වළක්වා ගන්න පුළුවන්. භූමි ආවරණය අනිවාර්ය කරුණක් ලෙස සැලකෙන්නේ ඒ නිසයි. දැන් ඔබට බලා ගන්න පුළුවන් හොඳින් වර්ධනය වූ නයිමිරිස් පැල. ඉතින් මම මේ සඳහා මුල් අවදියේ යොදාගත්තේ යාර්මිලා ග්‍රෝවර් සහ යාර්මිලා කොම්ප්ලෙක්ස් නැමැති පොහොර වර්ගයයි. ඉන්පසු අස්වැන්න ලබා ගන්නා අවධියේදී යාර්මිලා ටාගට් පොහොර සහ කැල්සියම් පොහොර කලවම් කර ගසකට ග්‍රෑම් 10ක් වන ලෙස භාවිතා කරනවා. කැල්සියම් මගින් මල් හැලීම වළක්වනු ලබන අතර යාර්මිලා ටාගට් මගින් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනවා. දැන් අපි බලමු ජල සම්පාදනය කරන ආකාරය. ඉතින් මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ ඩ්‍රිප් ඉරිගේෂන් තාක්ෂණයයි. ඉතින් ඒ සඳහා විශාල වියදමක් වැය වන නිසා මම භාවිතා කළේ ප්‍රධාන නල් මාර්ගයට සුදුසු පරිදි තැනින් තැන හෝස් බඩ් සවි කිරීමයි. නයිමිරිස් පැල වඩාත් ප්‍රිය කරන්නේ සවස් වරුවේ ජල සම්පාදනයට වන අතර දිනක් ඇර දිනක් ජලය දීම ප්‍රමාණවත් වේ. පෙර කී පරිදි පොහොර දීමෙන් පසු ජල සම්පාදනය කිරීම අනිවාර්ය වෙනවා. පොහොර ජලයේ දේවීම නිසා නයිමිරිස් ශාකයට පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට හැකි වෙනවා. දැන් මේ ඔබට පෙනෙන්නේ අස්වැන්න ගන්නා අයුරුයි. නයිමිරිස් කරල තද කොළ පැහැයක් ගන්නා විට අස්වැන්න නෙලීම වඩාත් සුදුසුය. අපි දැන් බලමු නයිමිරිස් වගාවේ ලෙඩ රෝග ගැන. කොළ කොඩවීම, පැලමැක්කාගේ හානිය, සුදු මැස්සාගේ හානිය සහ කරල් කන තලඹුවාගේ හානිය මේ අතර ප්‍රධාන වෙනවා. මේ සඳහා කොරජන්, BPMC හෝ වර්ටෙකෝ නැමැති කෘමිනාශක භාවිතා කර හැකිය. එලෙස හඳුනාගත් රෝගී ශාක වගාවෙන් ඉවත් කර පරිස්සමට තබන්න. එම රෝගී ශාක කොටස් ඉවත් කර විනාශ කර දැමිය යුතුය. එමගින් වගාවේ ඉතුරු ශාක ටික බේරා ගැනීමට හැකි වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු නව තාක්ෂණය යටතේ කෘමිනාශක අවම කරලා නයිමිරිස් වගාවක් කොහොමද සාර්ථකව කරගන්නේ කියලා. නයිමිරිස් වගාවක් කරන ආකාරය ගැන ඔබට දල අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම.